ඉතින් මිත්‍රයා මේ ජීවිතය කියන්නේ පුදුමාකාර දෙයක්. සමහරෙට අදහසක් දැනෙන දේ නෙමේ තවත් සමහරෙට අදහසක් වෙන්නේ. තවත් සමහරෙක් හිතන පතන විදියට නෙමේ තවත් සමහරෙක් සිතන්නේ. මේ සමාජයේ පුරාවට සිතුම් පැතුම් සිටිවිලි කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. ඉතින් අපි පටලව ගත්තොත් ඒක මේ ජීවිතේ පරාදයි මිත්‍රයා. මොකද අපි සිතන ආකාරයට අපි වෙන කෙනෙක් සිතන ආකාරයට අපි සිතන්න ගියොත් අපි එතනම පරාදෙන මිත්‍රයා. ඉතින් අපි මේ ජීවිතය තුලදී අපි විවිධ දේවල් කරන විවිධ චරිත අපි ඉස්මතු කරන නමුත් අපි මේ ආදරයේදී මේ සියල්ලටම පරාදයි මිත්‍රයා. ඉතින් මේ සමාධි චරිතය තුලත් සිදුවන්නේ එවැනි දෙයක්. ඉතින් මේ රටේ මේ සමාජයේ මේ ලෝකේ මේවන් ඉතින් මිත්‍රයා අපි විවාහ පද්ධතිය තුලදී අපි විවාහය හොඳින් තේරුම් ගත යුතුයි. ඉතින් අපි විවාහය තුලදී අපි අපට සිතන දේ අපි කරන්නට අපිට ඉඩ අවකාශ නැහැ. මොකද අපි එක් අන්තයකින් අපි කොටු වීමක්ද වෙනවා. ඉතින් මොකද අපිට ඕන දේ අනිවාර්යයෙන්ම අපි කරන්න හිතුවත් අපිට ඒක හිතේ තද කරගෙන හෝ සිටින්න සිදුනවා. ඒක තමයි විවාහය කියන්නේ. ඉතින් මේ සාර්ථක විවාහයක් තුලදී ස්වාමි පුරුෂයා බලාපොරොත්තු වෙනවා බිරිඳකින් ආදරය. ඒ වගේම බිරිඳකින් ස්වාමි පුරුෂයා ආදරය බලාපොරොත්තු. ඉතින් මේ ආදරයේ තවත් ආදර හොයන්නට තවත් මානස නිර්වුල් කරන්න කියලා තවත් පිරිමින් සමග කතා කරන්නට තවත් කාන්තාවන් සමග කතා කරන්නට ගොසොත් මේ ජීවිතය අමාරුවේ වැටෙනවා. ඉතින් සමාධි චරිතය තුලත් ඉස්මතු වෙන්නේ එවැනි දෙයක්. මොකද Tamanගේ තනිකම. ඉතින් සමාජයේ පුරාවට විවාහ ශේෂ්ත්‍රය තුළට විවාහයක් තුළට ඇතුළත් වුණාම Taman ගැන සොයන්නේ බලන්නේ නැතුණා Tamanට තනිකමක් දැනෙන. ඉතින් මේ තනිකම දුර වෙන්නට තවත් කෙනෙක් සමග සම්බන්ධතාවය පැවැත්වීම තමයි සමාධි ඒ චරිතය තුළදී කරන්නේ. ඉතින් එවිට අනිවාර්යයෙන්ම මේ විවාහය ශේෂ්ත්‍රයේ බිඳ වැටීමකට ලක් වෙනවා. ඉතින් මේක හොදින් තේරුම් ගතු දෙයක් මිත්‍රයා. සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපිට හැඟීම් දැනීම් කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. සමහරෙක් හිතන විදියට නෙමෙයි තවත් සමහරෙක් හිතන්නේ. ඉතින් මේක කෙනාගෙන් කෙනාට මේ හැඟීම් දැනීම වෙනස් වෙනවා. ඉතින් සමාධියත් එහෙම වෙන්නේ නැති. ඉතින් මේ චරිතය තුල මේ රටේ එවැනි සමාධිලා බොහෝ පිරිසක් ජීවත් වෙනවා. ඉතින් මිත්‍රයා මේ දවස්වල කවුරුත් කතා බහට ලක්වන්නේ සමාජික චරිතය. ඉතින් සමාධි අහුණා කියන තැන තමයි ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරන්නේ. ඉතින් මේ ප්‍රශ්නාර්ථයක් ඉතුරු වෙන්න ඉතින් මේ රටේ මේ ලෝකෙ මෙවැනි සමාධිලා ගොඩක් ජීවත් වෙනවා. ඉතින් තමන්ගේ විවාහය තමන්ගේ විවාහ දිවිය තුල තමන්ට තමන් ගැන සොයා බලන්න නැතුණා තමන්ට තනිකමක් ලැබුණාම තමන් තනි වුණාසේ සලකනවා. ඉතින් තනි වෙලා කියලා සලකලා තමන්ගේ තනිකම නැති කරන්න තවත් කෙනෙක් සමග කතා කරන්න හෝ පෙළඹෙනවා. ඉතින් එවිට තමයි මේ විවාහ ශේෂ්ත්‍රය මේ විවාහ පද්ධතිය බිඳ වැටීමකට ලක්වන්නේ. ඉතින් මුලින්ම අපි විවාහ පද්ධතිය පිළිබඳව කතා කළ යුතුයි. ඉතින් විවාහ වුණා කියන්නේ සමහරු මේක සෙල්ලමකට ගන්නවා. තවත් සමහරු තමන්ට හිත මනාපෙට තමන් කරන වැඩ කරනවා. නමුත් මේ විවාහය කියන්නේ එහෙම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ විවාහය කියන්නේ දෙදෙනා අනිවාර්යයෙන්ම කොටු කළා තියෙන තැනක්. ඉතින් ඒක හොඳින් තේරුම් ගත්තොත් ඉතින් මේ සමාධි චරිතය තුලත් එහෙමයි. ඉතින් තමන්ට දෙදෙනාටම ඒ කියන්නේ ස්වාමි පුරුෂයා හා බිරිඳට විවිධ අදහස් පළ කළා විවිධ අදහස් ඔස්සේ ගමන් කිරීමට ඉඩ අවකාශයක් නැහැ විවාහය. ඉතින් මේ විවාහයේදී ගොඩක් පිරිමින් බලාපොරොත්තු වෙනවා තමන්ට පමණක් ආදරය කරනවා නම්. ඒ කියන්නේ තමන් ගැන සොයලා බලලා තමන්ට පමණක් ආදරය කරනවා. ඒ වගේම බිරිඳ. ඉතින් අවසානයේ කිව්වේ මෙයයි. ජීවිතේ මනාව තේරුම් ගන්න උත්සාහ කරන්න. ජීවිතය කියන්නේ හරියට නූල් බෝලයක් වගේ. ඒක ලියන්න උත්සාහ කරත් පැටලෙනවා. ලිහුවත් පැටලෙනවා. ඉතින් ඒක ජීවිතේ තේරුම් අරන් හොඳින් ඉන්න උත්සාහ කරන්න.